හරි ළමයි බලා ගන්න 10 තුන්වෙනි පාඩම භාග මේකෙන් හොඳ ගාණක් අමාරු ගාණක් O level මට්ටම වගේ වෙන හොඳ ගාණක් හදමු. මෙන්න මෙහෙම ගාණ කියනවා. ශ්‍රී ලංකාවේ වාර්ෂික සහල් අවශ්‍යතාවයෙන් 10න් 3ක් යල කන්නේ වී වගාවෙන්ද 5න් 3ක් මහ කන්නේ වී වගාවෙන්ද සපුරා ගැනීමට මෙම වර්ෂයේදී අපේක්ෂා කරයි. 10න් 3ක් යල 5න් 3ක් මහ. මේක පළවෙනි ප්‍රශ්නේ කියනවා බලන්න පළවෙනි ප්‍රශ්නේ කියනවා මෙන්න මෙහෙම මෙම වර්ෂයේ යල සහ මහා කන්නවල වී වගාවෙන් සපුරා ගැනීමට අපේක්ෂිත ප්‍රමාණය වාර්ෂික මුළු සහල් අවශ්‍යතාවයෙන් භාගයක් ලෙස දක්වන්නු. යල වලින් මහා යල කන්නේ මහා කන්නේ දෙකේම. ඒතර යල කන්නේන් ඔයාලා දන්නවා මේක දීලා තියෙනවා 10න් 3ක් කියලා. යල කන්නේ 10න් 3ක් මහා කන්නේ කොච්චරද කියලා 5න් 3ක්. ඒතර මේ දෙන්නගෙම එකතුව තමයි මේ කියන්නේ වාර්ෂික මුළු සහල් අවශ්‍යතාවයෙන් භාගයක් ලෙස දක්වන්න. ඒතර මුළු සහල් වලින් භාගයක් ලෙස දක්වන්න. ඒතර මේ දෙන්නේ එකතුව ගන්නවා. මේ දැන් පොදු හරයක් ගන්න එපා. මේ හරය වෙනස්නේ. එහෙනම් මෙයා හරයන් දෙක සමාන කරගන්න මේක ගුණ කරනවා දෙකෙන් මේකත් ගුණ කරනවා දෙකෙන්. එතකොට 10න් 3 ධන 10න් 6. එතකොට එනවා 10න් 9යි කියලා. මොන පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ අපි ගත්තා. දැන් මේ පාඩම අනිවාර්යෙන් O level එකට එනවා. මේ O level වල පළවෙනි ප්‍රශ්නේ භාගයි සමහර විට මේ මිනිස් දින වගේ දාලා ඉන්න පුළුවන්. දැන් O level වල පළවෙනි ප්‍රශ්නේ හරිද? හොඳට මේ ගණන් කරගන්න ගණන් 10ක් 15ක් මේ වගේ ටයිප් එකේ එකම දිගට කරගෙන යන්න. එතකොට ඔයාලට මේ ගණන් අනිවාර්යෙන් ලේසියෙම පුළුවන් වෙනවා. ඊට පස්සේ කියනවා දැන් 10න් 9ක් තමයි ඔන්න වාර්ෂික මුළු සහල් අවශ්‍යතාවය. ඊට පස්සේ කියනවා මෙම වර්ෂයේ අපේක්ෂා කළ හැකි සහල් හිඟය වාර්ෂික මුළු සහල් අවශ්‍යතාවයෙන් භාගයක් ලෙස දක්වන්න. මෙම වර්ෂයේ අපේක්ෂා කළ හැකි සහල් හිඟය වාර්ෂික මුළු සහල් අවශ්‍යතාවයෙන් භාගයක් ලෙස දක්වන්න. බලන්න. දැන් වාර්ෂික මුළු සහල් ප්‍රමාණය කොහොමද? දෙවෙනි එකට උත්තරේ නිකම්ම ගත්තා කියන්නේ. වාර්ෂික මුළු සහල් ප්‍රමාණය 10න් 10යි. එකෙන් අඩු කරා නම් 10න් 9ක්. මෙන්න මේ හිඟ ප්‍රමාණය නෝනේ. හිඟ ප්‍රමාණය කොච්චරද? 10න් එකක් කියනවා. ඕන දෙවෙනි එකට උත්තරේ නිකම්ම ගන්න පුළුවන්. ඒක තුන්වෙනි දැන් ඊට පස්සේ කියන මෙන්න මෙහෙම කොටසක්. හරිද? දැන් තමයි පොඩ්ඩක් සංකීර්ණ වෙන්නේ. පළවෙනි ප්‍රශ්න දෙක කොහොමද හදාගන්න පුළුවන්? ඉදිරියේදී ඇතිවිය හැකි සහල් හිඟය මගහරවා ගැනීමට හිඟ වාර්ෂික සහල් අවශ්‍යතාවයෙන් 5න් 3ක් පෞද්ගලික අංශයටද. දැන් අර හිඟ කොටස තියෙනවා මේ හිඟ 10න් එක මේක මගහරවා ගන්න පෞද්ගලික අංශයට 5න් 3ක්ද ඉතිරිය රාජ්‍ය අංශයටද ආනයන කිරීමට රජය අනුමැතිය ලබා දෙනවා. ඉතිරිය රාජ්‍ය අංශයට ආනයනය කරන්න පිටරටින් ගෙන්නන්න 5න් 3ක් පෞද්ගලික අංශයටද ඉතිරිය රාජ්‍ය අංශයටද මේ අවසර ලබා දීලා තියෙනවා. දැන් අද තුන්වෙනි ප්‍රශ්නේ කියනවා මේ ළමයින්ට තුන්වෙනි ප්‍රශ්නේ කියනවා ඒ අනුව පෞද්ගලික අංශයට ආනයනය කිරීමට අවසර දුන් සහල් ප්‍රමාණය වාර්ෂික මුළු සහල් අවශ්‍යතාවයෙන් කවර භාගයක්ද? පෞද්ගලික අංශයට ලබා දුන් සහල් ප්‍රමාණය කොච්චරද? පෞද්ගලික අංශයට මේ ඉතිරියෙන් ඒ කියන්නේ 10න් එකින් දැක්කනේ ඉතිරියෙන් කියන්නේ මේ ඉතිරිය 10න් එකනේ. ඉතින් 10න් එකයිනේ. ඉතිරියෙන්. ඒකට වල දන්නවා ඉන්න අකුරෙන් කියන්නේ ಗುಣ කිරීමනේ. ආයෙනම් ඉතිරියෙන් 5න් 3ක්. කාටද? ඉතිරියෙන් 5න් 3ක් පෞද්ගලික අංශයට ආනයනය කරන්න දෙනවා. ඒතර අහන්නේ පෞද්ගලික අංශයෙන්නේ. ඒතර මේ කැපෙන්නේ නැහනේ. මේ කැපෙනවා නම් කපලා දාන්න. කැපෙන්නේ නැතිනම් කෙලින්ම ගන්න නේ. ඒතකොට එනවා 50න් 3යි. තුන්වෙනි එකටත් උත්තරේ හරි. ඕම ගත්තා. දැන් ඔන්න ගේම තියෙන්නේ මෙන්න මේකේ. දැන් ළමයි මේ කොටස තමයි වරද්දන්නේ. දැන් ළමයි කලින් හදලා තියෙන්න ඕනේ මේ ගාන. ඔයාලට ප්‍රශ්නේ දානවනේ කලින්. ඊට කලින් එකතර මේ ගාන හදලා දැන් හරිද කියලා බලන්න තියෙනවා. දැන් හතරවෙනි ප්‍රශ්නේ කියනවා ආනයනය කරනු ලබන සහල් රජයේ උපරිම පාලන මිලට විකිණීමෙන් සහල් කිලෝග්‍රෑම් එකකට රුපියල් 110ක ලාභයක් ලැබිය හැකියි. උපරිම පාලන මිලට විකුණද්දී ඒකට කියන්නේ 110ක ලාභයක් ලබන්න පුළුවන්. මේ ලෙස සහල් ආනයනයෙන් රාජ්‍ය අංශයට වඩා පෞද්ගලික අංශයට රුපියල් රාජ්‍ය අංශයට වඩා පෞද්ගලික අංශයට රුපියල්
2,730යි 200.3ක ලාභයක් ලබයි නම් හරිද? ශ්‍රී ලංකාවේ වාර්ෂික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් කීයද? හොඳ ගාණක් නේද? බලන්නකො. මෙන්න මෙච්චර ලාභයක් ලබනවලු පෞද්ගලික අංශය. කොච්චර ලාභයක්ද? පෞද්ගලික අංශය අරකට වඩා. ඒ කියන්නේ රාජ්‍ය අංශයට වඩා පෞද්ගලික අංශය මෙන්න මෙච්චර ලාභයක් ලබනවලු. කොච්චර ලාභයක්ද? ලබන ලාභය කොච්චරද? 2,730යි 200.3ක් 200.3ක්. දැන් ඔයාලා දන්නවා ලාභය 2,730යි 200.3ක්. මෙන්න මේ වගේ ලාභයක් ලබනවලු. කොහොමද? ඒ කියන්නේ පෞද්ගලික අංශය මෙන්න මෙච්චර ලාභයක් ලබනවා කියලා කියනවා. ඉතින් ඔයාලා දන්නවනේ දැන් උපරිම පාලන මිලට අනුව ළමයි උපරිම පාලන මිලට අනුව 110ක ලාභයක් ලබන්න පුළුවන් මෙන්න මෙයාලට නේද? උපරිම පාලන මිලට අනුව 110ක ලාභයක් මෙයාලට ලබන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි මෙන්න මෙයාලා අරලට වඩා කොච්චර සහල් ප්‍රමාණයක් ආනයනය කරනවද කියලා බලමුද? එයි මේ ලාභය දීලා තියෙනවා. ඒ කියන්නේ ලබන්න පුළුවන් උපරිම ලාභයක් දීලා තියෙනවා 110යි කියලා. නෑ 110ක ලාභයකුත් ලබනවා. මේ පෞද්ගලික අංශය ලබන ලාභය අරලට වඩා මෙන්න මෙච්චර ගානකින් වැඩිත් කියලා කියනවා. එහෙනම් රාජ්‍ය අංශයට වඩා පෞද්ගලික අංශය කොච්චර ආනයනය කරනවද කියලා අපි බලමු. එහෙනම් මේක මොකද්ද කරන්න ඕනේ? 110න් බෙදන්න ඕනේ. 110න් බෙදන්න ඕනේ. එතකොට කොච්චර සහල් ප්‍රමාණයක් ආනයනය කරනවද කියලා ලැබෙනවා. අපි බලමු 110න් බෙදුවම කොහොමද එන්නේ කියලා. මේ බිඳුවට බිඳුව කැපෙනවා. 11න් කපමු 11න් කපමු. දැන් සාමාන්‍යයෙන් ඕලවල ළමයි 11න් කපන්න පුළුවන් වෙනවා. දෙකර නෑනේ 27ට 11 ඒවා කීයද? 2යි 22යි ඉතිරි 5ක් 53ට 11 ඒවා කීයද? 4යි 5ක් 55යිනේ. 4යි 44යි ඉතිරි 9ක් 90ට කීයද 11 ඒවා? 8යි 88යි ඉතිරි 2ක් අන්න 22ට 11 ඒවා 2යි. මෙන්න මෙහෙම ඉතුරු බිඳු ටික දාගෙන යන්න. එතකොට එනවා කොච්චරද? 24යි 820යි බිඳු 3ක්. මෙන්න මෙච්චර සහල් ප්‍රමාණයක් මෙයාලා ආනයනය කරනවා. රාජ්‍ය අංශයට වඩා පෞද්ගලික අංශය මෙච්චර සහල් ප්‍රමාණයක් ආනයනය කරනවා. ඉතින් බලන්නකො එහෙනම් අපි දැන් දන්නවනේ 50න් 3ක්නේ පෞද්ගලික අංශය ආනයනය කරන්නේ. එහෙනම් රාජ්‍ය අංශය කොච්චර ආනයනය කරනවද බලමු. බලන්න දැන් මේකේ ගාණ කියනවා 5න් අර ඉතිරියෙන් මේ හිග ප්‍රමාණයෙන් 5න් 3ක් පෞද්ගලික අංශය. එහෙනම් රාජ්‍ය අංශය කොච්චරද? 5න් 2ක්. එහෙනම් රාජ්‍ය අංශයේ ඉතිරියෙන් මේ රාජ්‍ය අංශය එහෙනම් 10න් 1න් කොච්චරද? 5න් 2ක්. එයි 5න් 3ක් පෞද්ගලික අංශය නම් 5න් 2ක් නේ රාජ්‍ය අංශය. එහෙනම් ඉතිරියෙන් 5න් 2ක්. එතකොට 50න් 2යි නේ. හරි. බලන්න. දැන් 50න් 2ක් නේ. එතකොට 50න් 3ක් රාජ්‍ය අංශයක්, දැන් 50න් 3ක් පෞද්ගලික අංශයක්, 50න් 2ක් රාජ්‍ය අංශයක් තමයි මේ අර ඉතිරි හිඟ ප්‍රමාණයෙන් ආනයනය කරන්නේ. එතකොට දැන් මේ දරුවෝ දන්නවා රාජ්‍ය අංශයට වඩා පෞද්ගලික අංශය මෙන්න මෙච්චරක් ආනයනය කරනවා නම් කොච්චරද? මෙන්න මේ 24යි 820යි බිඳු 3ක්. එහෙනම් රාජ්‍ය අංශයට වඩා එහෙනම් රාජ්‍ය අංශයයි පෞද්ගලික අංශය අතර වෙනස. පෞද්ගලික අංශය රාජ්‍ය අංශය අතර වෙනස අපි බලමු. කොහොමද? මේ වෙනස අපිට බලන්න පුළුවන්. කොහොමද? 50න් 3න් පෞද්ගලික අංශය 50න් 3කුයි රාජ්‍ය අංශය 50න් 2කුයි. එහෙනම් එනවා 50න් කීයක් කියලා? 1ක් කියලා. එහෙනම් මෙන්න මේ මෙන්න මේ ගෙන්නන සහල් ප්‍රමාණයේ වෙනස නේද මෙන්න මේක. පෞද්ගලික අංශයට රාජ්‍ය අංශයට වඩා පෞද්ගලික අංශය මෙන්න මේ 50න් එකක ප්‍රමාණයක් සහල් ගෙන්නනවා. අපි ගෙන්නන මුදල හොයාගත්ත නේද මෙතන 24යි 820යි බිඳු 3ක් කියලා. එහෙනම් ඉතින් මේ දරුවෝ මොකද්ද කරන්න ඕනේ? මෙන්න මේ දෙන්න සමාන කරනවා. සමාන කරාම මොකද්ද වෙන්නේ? මේ දෙන්න සමාන කරාම ඔයාලට ලැබෙනවා. එතකොට මේ දෙන්න දැන් මේ මුදලට මේ මුදල සමානයිනේ. ඒ සමාන කරාම ලැබෙනවා මොකද්ද? මේක කියලා තියෙන ප්‍රශ්නේ. මොකද්ද? ශ්‍රී ලංකාවේ වාර්ෂික සහල් අවශ්‍යතාව. ශ්‍රී ලංකාවේ මුළු වාර්ෂික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් කීයද කියලා ලැබෙනවා. අපි බලමු එහෙනම් සමාන කරලා. එහෙනම්
ශ්‍රී ලංකාවේ වාර්ෂික සහල් අවශ්‍යතාවය. ශ්‍රී ලංකාවේ වාර්ෂික සහල් අවශ්‍යතාවය. මෙන්න මේ 50න් එක. ඔයාලා දන්නවනේ මුළු දැන් භාගවල මේක භාගවල රටාවක්. හරිද? මුළු මුදල හරි මුළු කොටස හරි හොයනවා නම් මේ ලැබිලා අන්තිමේට ඉතුරු වෙනවනේ භාගයක්. අන්න ඒ භාගය සමානයි මෙන්න මේ ගාන කියලා දෙනවා නේද? අන්න ඒ දෙන්න සමාන කරාම තමයි මුළු මුදල හරි මුළු කොටස හරි ලැබෙන්නේ. ඒක මේ භාගවල එන රටාවක්. හරිද? භාග සාමාන්‍ය එකම විදිහට ගණන් හදන් ගියාම ඔයාලට එන රටාවක්. බලන්න. මෙන්න මේ 50න් එක කියන එක්කෙනා සමාන කරනවා 24යි 820යි බිංදු 3ට. එතකොට එනවා සහල් ප්‍රමාණය කොච්චරක් කියලා. මෙන්න මේක ಗುಣ කරන්නේ දැන් හරස් ಗುಣ කරනවා. හරස් ಗುಣ කරලා එකෙන් මේ බෙදන්නේ තියෙන. එතන එකෙන් බෙදුවත් කොහොමත් එකමනේ. එහෙනම් 24යි 820 ಗುಣ කරනවා 50. එතකොට එනවා කොච්චරද? බලන්න බිංදුව. එතකොට මේ බිංදුවත් ගමුකෝ. බිංදුව 1යි 2යි 3යි 4යි 5ක් එනවා. ඔක්කොම බිංදු 5ක් එනවා. 1යි 2යි 3යි 4යි 5යි. ඔක්කොම බිංදු 5ක් එනවා. මේ බලන්න 1යි 2යි 3යි 4යි මේ බිංදු තුන කරනවා 5. දැන් 5න් ගුණ කරන්නේ. එතන මේ බිංදුව අයින් කරනවා. 5 4 2 10න් බිංදුව දානවා. එකක් විදිහට 5 4 8 41යි 42කින් එක දානවා 4ක් විදිහට. 5 4 4 24යි 24න් 4 දානවා 2ක් විදිහට. 5 4 2 10යි 2යි 12යි. දැන් මේ කඩුනේ 3 3 කඩමු. මෙන්න මෙතනයි. මෙන්න මෙතනයි. මෙන්න මෙතනයි. ආම්මයි. කොහොමද? මෙන්න මේ 1.241යි බිංදු 6ක්. ඔන්න ඔච්චර ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ වාර්ෂික සහල් අවශ්‍යතාවය. ඔන්න ඔච්චර. දැන් මේක අහන්නේ අන්තිමේට මෙට්‍රික් ටොන් වලට. මේ උත්තරේ අහන්නේ මෙට්‍රික් ටොන් වලින්. මේ එන්නේ කිලෝග්‍රෑම් වලින්නේ. බලන්න මේ මෙට්‍රික් ටොන් කරන්නේ කිලෝග්‍රෑම් 1000ක් මෙට්‍රික් ටොන් එකයි. එහෙනම් මේ කිලෝග්‍රෑම් එක 1000න් බෙදුවා නම් හරිනේ. 1000න් බෙදනවා කියන්නේ මෙන්න මේ තුන බිංදු තුනක් අයින් කරා. ඒකට එනවා 1යි 241යි බිංදු 3යි මෙට්‍රික් ටොන් කියලා ලියන්න. මෙට්‍රික් ටොන් කියලා ලියන්න. මෙට්‍රික් ටොන් නැත්නම් මෙහෙම ලියන්නකො මේ. එතකොට එනවා මෙට්‍රික් ටොන් නපුර ටොන් කියන්නේ T ඈ. මෙට්‍රික් ටොන් මෙන්න මෙච්චරක් කියලා එනවා. හරිනේ? හොඳ ගානක් නේ. හරි ඔය ගාන ඔයාලා මේ වැරදුනා නම් ආයෙ try කරලා බලන්න. එහෙනම් අදට භාග ගාන ඕක තමයි. එහෙනම් අදට ඉවරයි. අයිබෝවන්.